අපේ YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ කඳු ගැන. ලංකාවේ කඳු ගැන කිව්වම මම විශේෂයෙන් මෙතන කියන්න යන්නේ ලංකාවේ උසින්ම පිහිටි ස්ථාන ගැන. ඒ කියන්නේ ලංකාවේ උසින්ම පිහිටි ස්ථාන ගැන තමයි කතා කරන්න යන්නේ. අපි ගමු ලංකාවේ උසම ස්ථාන 10ක්. එහෙම 10ක් ගත්තම පිළිවෙලින් අපිට මුලින්ම අපි හැමෝම පොඩි කාලේ පොතේ අපි ඉගෙනගෙන තියෙනවා ලංකාවේ උසම කන්ද මොකද්ද? ලංකාවේ උසම ස්ථානයේ පිදුරු තලාග. පිදුරු තලාග අපිට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. අපි නුවරඑළිය ටවුන් එකට ගියාම අපිට නුවරඑළිය ක්‍රිකට් ගාව හිටගත්තාම කෙලින්ම සිග්නල් ටවර්ස් තියෙන ලොකු කඳු වැටියක් පේනවා. සාමාන්‍යයෙන් තනි සිරිපාද වගේ තනි කන්දක් නෙමෙයි දිග කඳු වැටියක්. මේ දිග කඳු වැටිය තියෙනවා සිග්නල් ටවර්ස් එක අපිට ඒ විදිහට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් පිදුරු තලාග කඳු වැටිය. මේකට යන්න පාරක් තියෙනවා ඉස්සර නම් පිදුරු තලාග කඳු වැටියට ඒකේ උඩ තියෙන සිග්නල් ටවර්ස් තියෙන තැනට යන්න අවසර ගන්න ඕනේ. ෆෝසස් වලින් අවසර ගන්න ඕනේ. දැන් එහෙම ඒ නීති අයින් කරලා තියෙනවා. දැන් 3 wheel bike වලට යන්න බෑ. අනිත් ඕන වාහනයකට මේ පිදුරු තලාග කන්දට ටිකට් එකක් අරන් යන්න පුළුවන්. අපිට 3 wheel bike කරන්න ඕන වාහනයක පිදුරු තලාග කන්දේ මුදුනට යන්න පුළුවන්. මග බහින්න බෑ. ලංකාවේ දිවියෝ ඉන්නවා. ඒ පිදුරු තලාග රක්ෂිතය ඇතුලේ දිවියෝ ඉන්නවා. ඒ කට්ටියන් හානියක් වෙන්න පුළුවන්. ඒක හින්දා අපිට වාහන වලින් බහින්න දෙන්නේ නැහැ. අපිට උඩ ගිහිල්ලා මේක බලලා එන්න පුළුවන්. අහස පැහැදිලි දවස් වලට පිදුරු තලාග කන්ද මුදුනට මුහුද පේනවා කොළඹ පැත්තෙන්. කොළඹ නගරය, කොළඹ වරාය. ඒකේ තියෙන high rise buildings. දකුණු පළාතෙන් මුහුදු පැත්ත. ලංකාවේ අනිත් උස් ප්‍රදේශ ගොඩක් අපිට පිදුරු තලාගකට පේනවා අහස ගොඩක් පැහැදිලි දවස් වලට. පිදුරු තලාග උස ගත්තොත් මීටර් 2524ක් වෙනවා. මේක තමයි ලංකාවේ උසම එලිවේෂන් එක. අඩි වලින් ගත්තොත් අඩි 8281ක් වෙනවා. ඊළඟට අපි යමු ලංකාවේ දෙවනියට උසම එලිවේෂන් එකට. ලංකාවේ දෙවනියට උසම එලිවේෂන් එක කිව්වොත් මෙතනදි පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ලංකාවේ පිදුරු තලාග මං කියවනේ පිදුරු තලාග කියන්නේ සීරීපාදේ වගේ තනි කන්දක් නෙමෙයි. සාමාන්‍ය දිග කඳු වැටියක්. එතකොට මේ පිදුරු තලාග කඳු වැටියේ උසම ස්ථානය 2524ක් වෙනකොට ඒකේ තවත් ස්ථාන තියෙනවා 2400 සහ 2300 ලෙවල් වලින්. අපි පිදුරු තලාග ගත්තොත් තනි කන්දක් නෙමෙයිනේ. පිදුරු තලාග කියන්නේ කඳු වැටියක්. ඒ කියන්නේ අපි කියමු කඳු 5ක් 6ක් 7ක් කඳු වැටියක්. කඳු කිහිපයක එකතුවක්. එතකොට මේකේ උසම පිදුරු තලාග උසම ස්ථානය 2524ක් වෙනකොට ඒ කන්දේ තවත් ස්ථාන තියෙනවා 2400 2300 වගේ টොප් කඳු මුදුන් තියෙනවා. එතකොට අපිට ලංකාවේ දෙවෙනියට උසම කන්ද විදිහට පිදුරු තලාගලම දෙවෙනි කොටස ගන්න බෑනේ. මොකද පිදුරු තලාගල කඳු වැටිය ලංකාවේ උසම ස්ථානයේ නම් ඒකෙම තියෙන තවත් කොටස අපිට ලංකාවේ දෙවෙනියට තුන්වෙනියට උසම කඳු කියලා ගන්න බෑනේ. මොකද එකම කන්දනේ. එකම කන්දේ කොටස් ටික අපිට ආයි ලංකාවේ 1 2 3 කියලා නම් කරන්න බෑනේ. මොකද පිදුරු තලාගල කඳු වැටියේ උසම ස්ථානය පළවෙනි ස්ථානේ නම් අපි දෙවෙනි ස්ථානය ගන්න වෙන්නේ වෙනත් කන්දක් තමයි. එතකොට ඒක යනවා කිරිගල් පොත්තට. කිරිගල් පොත්ත කඳු වැටියේ ඒකේ තනි කන්දක් නෙමෙයි තනි කඳු කිහිපයක් තියෙනවා කඳු තුනක් වගේ. කිරිගල් පොත්තේ කඳු තුනක් Google Map එකේ ගියොත් ඔයාලට බලන්න පුළුවන් කඳු තුනක් වගේ පෙන්නනවා. කිරිගල් පොත්තේ ඒ කඳු තුනේ උසම ස්ථානය ගත්තොත් මීටර් 2395ක් වෙනවා. අඩි වලින් ගත්තොත් 7858ක්. මේක තමයි ලංකාවේ දෙවෙනියට උසම ස්ථාන විදිහට ගන්න වෙන්නේ. පළවෙනි ස්ථානය පිදුරු තලාගල. ලංකාවේ දෙවෙනියට උසම ස්ථානය කිරිගල් පොත්ත. පිදුරු තලාගල කන්දෙම අපිට තවත් කොටසක් ලංකාවේ දෙවෙනියට උසම කන්ද විදිහට ගන්න බෑ. මොකද ඒතකොට පළවෙනියට උසම තැනත් දෙවෙනියට උසම තැනත් පිදුරු තලාගල විදිහට ගන්න බෑනේ. පිදුරු තලාගල කඳු වැටිය තමයි උසම ස්ථානය. ඊළඟට දෙවෙනියට උසම ස්ථාන විදිහට එන්නේ කිරිගල් පොත්ත කඳු වැටිය. ඒතකොට ඒක 2395යි. මේ කිරිගල් පොත්ත පිහිටලා තියෙන්නේ හෝට් නම් දැන්නේ. ඊළඟට
ලංකාවේ 3 වෙනි උසම ස්ථානය වෙන්නේ හෝටන් තැන්නෙම පිහිටි තොටුපොළ කන්ද. ඒක උසින් මීටර් 2357ක් වෙනවා. අපි දන්නවා අවුරුදු 12කට වතාවක් පේපෙන නෙළුමල් ගොඩක් පිහිටලා තියෙන්නේ මේ තොටුපොළ කන්දේ. ලංකාවේ හෝටන් තැන්නේ ඉන්න දිවියා ලංකාවේ ශ්‍රී ලංකා දිවියා වැඩිපුර කැපෙන්නේ මේ තොටුපොළ කන්ද ආසන්නයේ. අපිට හෝටන් තැන්නේ නුවරඑළිය පැත්තේ ඉඳන් එනකොට ටිකට් ගන්න කවුන්ටර් එකේ ආසන්නයෙන් අපිට දැක ගන්න පුළුවන් කිරිකල්පොත්ත කන්දට නගින එන්ට්‍රන්ස් එක. ඒ කියන්නේ අපි යන කාපට් පාරෙන් මදක් හැරිලා අඩිපාරක් දිගේ යන්න තියෙනවා තොටුපොළ කන්දේ උඩට. ඒතකොට මේ ලංකාවේ දෙවෙනියට උසම කන්ද කිරිකල්පොත්ත, තුන්වෙනියට උසම කන්ද තොටුපොළ කන්ද. මේ කඳු දෙකම පිරලා තියෙන්නේ හෝටන් තැන්න පරිසර කලාපය තුල. එතකොට ලංකාවේ හතරවෙනියට උසම කන්දත් වෙන ආග්‍රාපෝපත් කඳු වැඩිය. ඒකත් පිරලා තියෙන්නේ හෝටන් තැන්නේ. මේ ආග්‍රාපෝපත් කඳු වැඩිය එහෙම නැත්නම් තවත් විදිහකට හඳුන්වනවා කුඩහගල කියලා. මේ ආග්‍රාපෝපත් කඳු වැඩිය උසින් මීටර් 2320ක් වෙනවා. අඩි වලින් ගත්තොත් අඩි 7612ක් වෙනවා. එතකොට විශේෂයෙන් කියන්න ඕන ලංකාවේ දෙවෙනියට උසම කන්ද, තුන්වෙනියට උසම කන්ද, හතරවෙනියට උසම කන්ද 2 3 4 කියන ස්ථාන තුනම යන්නේ හෝටන් තැන්නේ පිහිටි කඳු තුනකට. මේ හෝටන් තැන්න විශේෂත් එතනිනොත් විශේෂයි. හෝටන් තැන්නේ තියෙන පරිසර කලාපයේ විශේෂ පරිසර කලාපයක්. ඒ වගේම කිරිකල්පොත්ත තොටුපොළ කුඩාගල කියන කඳු තුනම තියෙනවා මේ හෝටන් තැන්න. ඊළඟට ලංකාවේ පස්වෙනියට උසම කන්ද අපි දන්න ශ්‍රීපාදේ. ඒතකොට මේ ලංකාවේ පස්වෙනියට උසම කන්ද වෙන ශ්‍රීපාදේ මීටර් 2243ක් උසයි. ඒක අඩි වලින් ගත්තොත් 7358ක් වෙනවා. මේක පිටලා තියෙන රත්නපුර දිස්ත්‍රික්කේ. අපි හැමෝම දන්නවා ශ්‍රීපාදේ. එතකොට ලංකාවේ 6 වෙනියට උසම කන්ද වෙන්නේ කිකිලියමාන. කිකිලියමාන තියෙන මුල්ල දිස්ත්‍රික්කේ. කිකිලියමාන අපිට පහසුවෙන් ආගන්න පුළුවන්. පිදුරු දරක කඳු වැටිය පිරලා තියෙන්නේ කිකිලියමාන ආසන්නයේමයි. කියන්නේ පිදුරු දලකට අපි රම්බොඩ ඉඳන් නුවරඑළිය ටවුන් එකට එනකොට එක පැත්තකින් පිදුරු දලකටත් අනිත් පැත්තෙන් කිකිලියමාන කන්දක් තියෙනවා. නුවරඑළිය ටවුන් එක ආසන්නයෙන්ම තමයි මේ කඳු දෙක පිහිටන්නේ. පිදුරු දලක සහ කිකිලියමාන. ඒතකොට මේ කිකිලියමාන කන්දේ උස අඩි 2200 මීටර්ස් 2243ක් වෙනවා. අඩි වලින් ගත්තොත් 7349ක්. ශ්‍රීපාද ස්ථානයේ පිහිටි කන්දත් කිකිලියමාන අතර අඩි 10ක් වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඊළඟට 7 වෙනියට උසම කන්ද විදියට අපිට හඳුන්වනවා නම් ග්‍රේට් වෙස්ටර්න් කඳු වැඩිය. ග්‍රේට් වෙස්ටර්න් කඳු වැඩිය උස මීටර් 2216ක්. අඩි 7270ක් වෙනවා. ග්‍රේට් වෙස්ටර්න් කන්ද තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේම තමයි. ඊළඟට 8 වෙනියට උසම කන්ද විදියට අපිට හඳුන්වන්න පුළුවන් පට්ටිපොළ කන්ද. පට්ටිපොළ කන්ද තියෙන්නේ අපි පට්ටිපොළ ගමට ගියහම ඒ කියන්නේ නුවරඑළිය ඉඳන් හෝටන් තැන්නට යද්දී අපිට හම්බ වෙනවා පට්ටිපොළ හම්බ වෙනවා. පට්ටිපොළ ගමේ ඉඳන් තොටුපොළ කන්ද බැලුවම තොටුපොළ කන්දට මදක් ඔබ්බෙන් තමයි පට්ටිපොළ කන්ද පිහිටලා තියෙන්නේ. ඒක අපි දැන් මෙතන අපි කඳු වැටිය පින්තූර මගින් පෙන්වලා තියෙනවා. පට්ටිපොළ කන්ද එතනින් ඔයාලට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ලංකාවේ 9 වෙනියට උසම කන්ද විදිහට හග්ගල කන්ද හඳුන්වන්න පුළුවන්. හග්ගල කන්ද විශේෂ හැඩයකින් පිහිටලා තින්නේ අපිට නුවරඑළිය ටවුන් එකට ලේසියෙන් දර්ශනය වෙනවා. අහස පැහැදිලි වෙලාට අපිට හොඳට පේනවා. කඳු දෙකක් විදිහට අඹේවැල ෆාම් එක මැද්දෙන් යනකොට හග්ගල කන්ද ලස්සනට දර්ශනය වෙනවා. මේක 2710ක් උසයි මීටර් වලින් අඩි 7119ක් විදියට උසයි. මේක ලංකාවේ 9 වෙනියට උසම කන්ද. එතකොට ලංකාවේ 10 වෙනියට උසම කන්ද කොනිකල් හිල් විදිහට හඳුන්වනවා. මේක තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කේ
ලංකාවේ උසම ස්ථාන 10 ගත්තොත් 10න් 9ක්ම යන්නේ තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ එක කන්දක් පමණයි රත්නපුර දිස්ත්‍රික්කේ පිහිටලා තියෙන ඒ සිරිපාදේ. ලංකාවේ 10 වෙනි උසම කන්ද කොනිකල් හිල්. ඒකේ උස 2166 මීටර්. අඩි නම් 7106යි. මේ දත්ත ඔයාලට Google Wikipedia වලිනුත් බලා ගන්න පුළුවන් මේ උසවල් මීටර් වලින් අඩි වලින්. ඒකේ පිහිටීම ඒ කියන්නේ north east location contours වලින් ඒ කන්ද පිහිටීම ගොඩක් දත්ත Google Wikipedia එකෙන් ඔයාලට දීලා තියෙනවා. එතකොට මේ දත්ත වලට ගොඩක් වැදගත් වේ ලංකාවේ උසම ස්ථාන හොයාගන්න. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙනවා.